හෙලෝ කොහොමද ඉතින් ඔන්න කාලෙකට පස්සේ මම අද vlog එකක් අරගෙන ආවා. ඉතින් මේ දවස් ටිකේ වැඩත් එක මට වීඩියෝ එකක් කරගන්න විදියක් තිබුණේ නැහැ. ඉතින් කොහොම හරි වීඩියෝ දාන්න ඕන නිසාම මම පටන් ගත්තා vlog එකක් කරන්න. ඉතින් මේ අද vlog එකේ විශේෂය දැන් අපි මෙතන ගේට්ටුව හදනවා. මේ මාගොල්ලන්ට පොඩි හැඳින්වීමක් කරන්න මේ ගේට්ටුව මම ඔයාලට පෙන්නන්න. මෙතන ඉඳන් මම උඩ ඉන්නේ. ඔක්කොම පාට කරලා සියල්ලම වැඩ ඉවරයි. ටේබල් උත් පාට කරලා ඔක්කොම දේවල් කරලා ඉවර තියෙන්නේ. මම ඒක සම්පූර්ණ වීඩියෝ කරන්න අද මේ වීඩියෝ එක ඔයා හිත වෙන පැත්තකට අරන් යන්න එපා. කෙලින්ම අද ගේට්ටුව ෆෝකස් කරලා තියෙන අද වීඩියෝ එක. ඒ හින්දා මගේ වෙන දේවල් මට මේ දකින්නට පෙන්වන්න හිතෙනවා. ඉතින් එහෙම පෙන්වන්න බෑ. ඉතින් මොකද අද වීඩියෝ සම්පූර්ණ ෆෝකස් කරලා තියෙන්නේ මේ ගේට්ටුවට. අන්නතර ගේට්ටුව හැදෙන්නේ. ඊට හදලා ඔක්කොම කරලා තියෙන්නේ ගේට්ටුව. ඒ කියන්නේ සෙට් කරන එක තියෙන්නේ පාස් කරන්න ඕනේ අපරි. ඉතින් ඒක බලමු කොහොමද මේක වෙන්නේ කියලා. let's go. උඩ ඉඳන් බලන්න ඔන්න ඔය විදිහ තමයි ගේට් එක. දැන් අර මාම තමයි මෙතන මේ අපේ ගේට්ටුව පාස් කරන්නේ. මේ ඔය තියෙන මේකට තියලා ගේට්ටුව පාස් කරන්න යන කම්බිඩයක් තියෙන ලොකු ලනුව ගැලෙව්වා. ඔන්න ඔය විදිහ තමයි වෙන්නේ. මම ටයිම් ලැප් එකක් දාමු. බලමු අපි වීඩියෝ එක කොහොමද අපි ගේට්ටුව මේ වෙනකන් හැදුණා කියලා. කොහොමද බලමු මිස්ටර්. let's go. ඒ අතරේ මම ආවේ තේ හදන්න. තේ හදාගෙන යන අපේ වැලින් බාසුන හැට මම කාලට පස්සේ තේ එකක් හදන්නේ. here we go. තේ එක හදාත්තා. අපි යන්. finally ඔන්න අපේ දොරවල් ගේට්ටු දෙක සෙට් කරලා මෙන්න මෙතන තමයි පෑස්සේ. මෙතන යන්න දාන්න බැරි ඉඳලා පෑස්සුවා. ඔන්න දැන් වහන්න පුළුවන්. yeah very nice.
මෙතනත් එහෙම මේ ගේට්ටුව සෙට් කරලා තියෙන්නේ. ඉතින් අපි ඊට වහල පෙන්නන්න. Here we go. මේ දැක්කද? මෙතනත් එහෙම මේවල. මෙතනත් එහෙමයි. එදින ගේට්ටුව ලස්සනට යන්නේ. Very nice. ඔන්න ඔය විදිය තමයි ලියන් බැලුවට පස්සේ තියෙන අපේ ගේට්ටුව. Very nice. අපිට අතුල අස් කරන් තියෙනවා. ඉතින් අදට මම මෙතන වීඩියෝ ඉවර කරන්න ඕන ඕක තමයි. මේ ෆයිනල් අවුට්පුට් එක අපේ ගේට්ටුවේ. හරි ඉතින් ඔන්න ඔය විදිහට තමයි අර වීඩියෝ එක ඉවර වෙන්නේ. ඉතින් මෙන්න අපේ ගේට් එක හැදුවා. ගේට් එක නම් දැන් ගොඩක් වෙලා හදලා තාම වැඩ වගේක් කරා. එහා පැත්තේ අපි පීල්ලක් ගැහුවා. ඉතින් ඒවා ඒ වීඩියෝ එක මම පස්සේ අරන් එන්නයි. ඉතින් අද මෙන්න අපේ ගේට්ටුව හදලා ඉවරයි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ ෆයිනල් අවුට්පුට් එක තියෙන්නේ. ඉතින් ලස්සනට තියෙනවා. බැලන්ස් එක තියෙනවා. යටි පොඩි ඉරසක් තියෙනවා. ඒක නම් එච්චර අවුලක් නැහැ. මේ කොමාරි මම ළඟට ගිහින් පෙන්නන්නම්. ඊට පස්සේ ඔය විදිහට තමයි ගේට් එක හැදුනේ. ඔයාලා පේනද මේ හොඳට හදලා තියෙන්නේ සියල්ල සුපිරි. දැන් හොඳට වහලා යන්න පුළුවන්. ආරක්ෂිතයි ලොක් කරලා යන්න පුළුවන්. මේ වගේ මේ දන්වැල දාලා මේ ඉබ්බ දාලා තමයි යන්නේ. ඉතින් එහෙනම් ජය වේවා. ඔන්න ඔය විදිහට තමයි මේ අද වීඩියෝ ඉවර වෙන්නේ. ඉතින් හෙට අපි බ්ලොග් එකෙන් ආයෙත් හමු. ජය වේවා.